එතිකල් හැකින්වලට පයිතන් ඕනද නැත්තම් ප්‍රෝග්‍රමින් ඉගෙන ගන්න ඕනද ඕනද ඕන්න විසු හොඳට හොන්දට තියයි ප්‍රෝග්‍රමින් නැතිවුණත් කට්ටි කරන්න බං ප්‍රෝග්‍රමින් ඉගෙන ගන්න නැතුව හැක් කරන්න කියල දෙන කියල ලාසස් කරන්න කවුද කවුද කරන කට්ටි මොකක්ද හෝ කරන කට්ටි ඉන්නනේ මේ මමත් දන්න හිම දන්න කට්ටියක් ඉන්න මමත් ඒම තමයිනේ දර මොකක්ද වයිබ් කෝඩින් චජ්ජිපිටියෙන් පාවිච්චි කරලව ගන්නන්න මේ හරිම ආසයි ජිපි පාවිචිකරට පට ඉගෙන ගන්න පුළන්ද මචා ඉගෙන ගන්න පුළුවන් මසා ඉගෙන ගන්න පුළුවන් ඩිපෙන්ස් on the way you use it you know like එකන් උඹට දෙයක් කියල දෙන්න කියලා ඇයි මේක වෙන්නේ කෙල්ල වගේ පාවිච්චිකරත් කෙල්ල වගේ පාවිච්චික ලංකාවේ බං ගොඩක් කලාවට චජ්ජිපිටි පාවිච්චිකරන කෙල්ල වගේන කෑල්ලගෙන් අර ඕ ගුලක් මේක කරන්න කොහොමද ටොයිලට් ගියාද ටොයිලට් කොහොමද එහෙමඉතින් I am going to commit great crime. I'm going to bust nut in water tower. එහෙම කරොත්නම් ඉතින් කරගන්න වෙන අනිත්තක තමයි සම්පූර්ණ කෝඩ් එකම ඉල්ලනවා එහෙම අයතකොටින් කොහොමත් කරගන්න වෙන හැබයි දන්න කෙනෙක් ඕක කරට ප්‍රශ්නයක් නෑ හැබයි බිගෙන කෙනෙක් විදිට අර දන්න ඇදනිකන් අතපයි දැම්ම තියන්න ගත්ත කට්ටි දනගන්න ගත්ත ගමන්හර එහෙමට පස්ස පොඩක් කේස් පොඩක් නෙවේ ලොකුටම කේස් ඉගන දන්න ඇති දෙයක් ප්‍රෝ හිතපංකොනිකන් ඔය ලොකූ කෝඩ් ඇත්තිනයි කියලා හර පකරීක මොකක්හරි මකුලත් දන්න වෙන දෙයක් දන්න හරද ඔන්න ඕක කොපි කල්ලා කෑල්ලක් කරගෙන හරි මට මේක වෙන්න මොකක්ද කියලා නිකන් කියන්න ඇයි ඇයි මේ ලයින් එක මෙහෙම තියෙන්නේ කියලා කියන්න කියලා වගේ එක්ස්පලනේෂන්යක් ගත්තර කම ඔලු කෝඩ් එකම දන්න එම නැතු අර ඒකත් එක්කම නටන්න ගියොත්තේම තමයි ඔය කේසක වෙන්නේ ගොඩක් කලාවට අර යුනියකුත්ති නොහෙම මන් නමගම කියන්න යන්නේ නෑ ජයකුරෙන් පටන්න ඉති ඇත්තන ඇත්තනේ ජයකුරෙන් පටන්ගන්න මොකද මේ අප ඉන්ටවීම කරත්තාව හමකත්තිය ප්‍රශ්නයකොට පස්සේ ටකට ගාන සද්ධයම හැනවා හරිමාදරණයයි විනාඩි පහක් විතරය ගිහිල්ල උත්තර දෙනවා උත්තරේ ප්‍රොෆෙෂනල් විනාඩි පහක් විතරයන කොස් ප්‍රශ්නයක් කහපු ගමන් දෙකට නැවෙනවා හරිමාත හරිමාත අත කෝටියයි මේ එහෙම කට්ටි හෙම වෙන්න එපා වුණොත්තේම වෙන්නේ ඔයාලට ඉගෙන ගන්න බැරි වෙන එක හරි දැන් එතකොට මොකද මේ එතිකල් හැකි පයිතන් මොකද එතිකල් හැකිනවල දැන් අපි කරන්න දන්නේ ඔයාලට පොඩි චිල්ල එකක් දෙන එක චිල්ල එකක් කියලා අපි කියමු අපි අතල්ලකි වැඩේ කරයමු චිල්ල එකක් දෙන එක අපි පොඩි ෆ්‍රේම්වර්ක්යක් හදනවා හරියට නිකන් එන්මැප් නෙමේ මෙටස්පලොයිඩ් ෆ්‍රේම්වර්ක් එක වගේ පොඩි අතල්ල එකක් දෙන ඔයාලට ඒ ෆ්‍රේම්වර්ක් එක හදලා දැන් අපේම ෆ්‍රේම්වර්ක් එකක් එතකොට අපි ඒක මුල ඉඳලා සම්පූර්ණයෙන් මුල ඉඳලම කෝඩ් කරනවා ඒ විදිහට තමයි අපි මේ වැඩේ කරගෙන දන්නේ ඊට කලින් මොකටද මේ අපි මේ ප්‍රෝග්‍රෑමින් ඉගෙන ගන්න ඕනේ එතිකල් හැකින් වලදී මචං ප්‍රෝග්‍රෑමින් ඉතින් ඕනේ මොකටද ඕනේ ඕනේ නැද්ද මෙහෙමනේ කේස් එක දැන් අපි එතිකල් හැකින් එහෙම නැත්නම් ඔෆෙන්සිව් සිකියුරිටි අපි වැඩක් කරන්න ගියාට පස්සේ අපි නිකන් ඔහේ නිකන් ටූල් එකක් රන් කරන්න එහෙම නැත්නම් අර කොහෙන් හරි තියෙන එකක් කොපි කරන් ඇවිල්ලා පේස්ට් කරලා එහෙම කරන එක ඇත්තටම තේරුම් ගන්න අපි ඒකේ ලොජික් එක දන්නේ නැහනේ හරියට නිකන් අර මේ මොකද්ද මේ මේසෙන් බාස් එක්ක ඉන්න ගෝලයා ඉන්නේ ගෝලයා වැඩේ දන්නේ නැහැ ඌ කරන්න දන්නවා නිකන් මොකද්ද මේසෙන් බාස් කියන දේ ඌ කරන්න දන්නවා ඒ වුණාට පස්සේ ඉතින් අර ගෝලයා විදිහම තමයි ඉන්න වෙන්නේ ඉතින් ඒක වළක්වා ගන්න තමයි අපි අනිවාර්යෙන්ම මේකේ බිහයින්ඩ් ද සීන් ලොජික් එක මොකද්ද වෙන්න ඕනේ කියලා දැනගන්න ඕනේ දැන් අපි හොරකමේ ගියත් මචං පොරාත් මුලින් ඉගෙන ගන්න ඕනේ කොහොමද ලොක් එකක් හදන්නේ ලොක් එක හැදිලා තියෙන්නේ කොහොමද ලොක් එක කඩන කලින් හැදිලා තියෙන්නේ කොහොමද පික් කරන්නේ කොහොමද ඕවා ඉගෙන ගන්න ඕනේ අන්න ඒ නිසා තමයි අපි ප්‍රෝග්‍රෑමින් ඉගෙන ගන්නේ ඒ වගේම අපිට ඔටෝමේට් කරන්න පුළුවන් දේවල් තියෙනවා අපිට අර නිකන් එයාලා කියන දේවල් ටික විතරක් නැතුව අපිට අපේම විදිහට ඔටෝමේට් කරලා අදාළ විදිහට අදාළ වැඩ ටික කරගන්න පුළුවන් අනිත් දේ තමයි ප්‍රෝග්‍රෑමින් දන්නවා වුණා කියලා අර තියෙන දේවල් ආයයි හදන්න ඕන කමකුත් නෑ ඒකන දැන් එන්මැප් තියෙනවනම් ආයෙන් මැප් ඔයාට හදාගෙන පාවිච්චි කරන්න දෙයක් නෑ වාට පුළුවන් ඕන නම් ඒක ඩිවලප් කර යන්නවාට උමනා විදිහට එහෙම නැතුවර හදපු දෙය පරක් හදන්න ඕනේ දැන් හැබැයි අපි කරන්න දන්නේ හදපු දෙයක් ආය පරක් හදන්න
අවුල නෑ නේද ඉගන නෑ කට්ටයට දැනුවත් ඉගෙන- තියන්න පැ කෝමද වෙන්න කියලා ඉගෙන ගන්නකොට කොහොමත් අප අර මුලිදල හදන්න ඕන්නේ එකන බේසිකේ විදලම යන්න ඕන්න ඉගෙන ගන්න බැරි නැත්න හැබැයි මතක තියාගන දැන් අපි මෙතන දිවල්ට අකුරින් අකුරු ගන්නන්න යන්නේ නෑ මෙතැන්දි අපි අපේ ආතල් එක ගන්නවා ඔයාලට බලංඉදල ඉගෙන ගන්න පුළුවන් ඒ වගේම ඔයාලට විශේෂ දෙයක් තිනවා කියන්න ඒ විශේෂදය වීඩුව එක මැදදි ඕ අවසාන දිවාට දැනගන්න පුළන් ඔයාලට අති විශේෂ දෙයක් අපට කියන්න තියෙන හරි ඉතින් මං කිව්වන දැ මොකක්ද මේ පිහතන්න යන්න කියලා එතකොට අපි ඇතිකල් ලකින් ෆ්‍රේම්වර්කයක් ඩිවලප් කරන්න යනවා පයිතන් පාවිච්චි කරලා හරි මචන් පටන් ගමනේ ඕනේ The next day. හරි දැ අපි සාමාන්‍යයෙන් ප්‍රජෙක්් එකක් කරද්දී බේසික් පයිතන් ප්‍රජෙක්් එකකුණත් මොන තරම් බේසික් වුණත් තනි ෆයිල් ප්‍රජෙක්් නේ වන් කියන්නේ ජෙක්ටක් කරද ෝ කෑලි කැලිවට කැඩෙනවා තකොට ඕකට තියෙන් ඕනේ ස්ට්‍රක්්ච එකක් වෙනම් එක්ස්පලේන් කරනාද ස්ට්‍රක්්ච එක ප්‍රක්්චය එක මං ඇඳලම පෙන්න්න ඔය නන්නේ ලේසිනේ අපි හදන්න යන ෆ්‍රේම්වර්ක් එක හරි මගේ ස්ත්‍රීන් එක පේනවා කියලා මම හිතන්නවා පේනවානේ හරි මොකද මට පොඩ්ඩක් කර ඇම්නිශානය දෙකර කියන්න අමතක වීමේ රෝක මොකත් ඇම්නිශානය මතගත්න Okay. හරි මුලින් අපේ ෆ්‍රේම්ව කිකර නමත් දෙන්නවා මොකක්ද යන නම අපි වෝෆ්‍රේම් කියලා දාන්නගේ බෝ ඕක ෆ්‍රේම් WOAH කියලා දාවනේ ෆ්‍රේම් තනි වචනයක් විතරද අවුලන්න ඇවලන මනන් කියන්නක W3 කියල මොකද දැන්ටවත් මේ එහිංගහනව මෙහිංගහනවා එහිංගහනව මෙහිංගන මෙහිංගන හිංගහන ලංකාව ස්පෙසිෆික් තමාර පලාත්වලට වදින සිීන්න තියන්නේ ඊළඟට අපි මේක යටතේ තියෙනවා අපේ ප්‍රජෙක්් පයිල් එකම ද අපේ ප්‍රේම්වර්ක යටතේ අපි හදනවා තවත් කොටසක් එක අපි නමදාමු ෆ්‍රේම් එහෙම දෙමුද ෆ්‍රේම්.පවයි මේ මොකක්දි කියල වලට පස්සේ කියන්න දැම්ම නෙවේ නේද ඒක එෙමද දැම්මෙක් වලට පේනවත් දන්න මේ මොකද මෙතන තනි කොටියෙක්කින්න කමන්න ඊළඟට තියෙනවා අපේ ඊළඟ ෆෝල්ඩ එක ඒ තමයි කෝ එක ඒක යටතේ අපේ තියෙන්න්න ඕන මොකද තියන්න ඕන ඒක යටතේ තියෙන්න්න ඕන මොකක්ද කෝ එක යටතේ අපි එන්ජින් එන්ජින් එක දාගන්න එන්ජින්.පy ඊට පස්සේ මොඩියුල් ලෝඩ එක තියෙන්න්න ඕන ඊළඟට ඒක යටතේ අපි හදාගන්නවා බේස් මොඩියුල් එකක් බේස් අපුර ඇති අපුර වැරදි හරිමගේ බේස් මොඩියුල් එක තියෙන කියන්නේ කෝඩ් කරන්න අද්දී ඔය පිළිවෙලටම වෙන එකකුත් නෑ සාමාන්‍යයෙන් ඒම වෙන්න අපි කරන්න මේ ස්ට්‍රක්ෂ එක හම හදන්න වෙන්න නෑ ස්ට්‍රක්ෂ එකක් හදාගන්න විතර යර මෙහෙමම ඇයි කියලා කියන්න වේ අර මෙහම දැන් අපි ප්ලෑන් කරන් යනදේම වෙන්න නෑන වෙනද හිතාගන්න බෑ හිතාගන්න බවත චින්තිතම්පි වෙනස්ස අන්න අන්න ඒක තමයි වෙන්නේ තරදේ වෙන්න ඊළඟට තියෙනවා ඊට පස් අපේ මොඩියල්ස් තියනවා මේ මොඩියල්ස් අපට ඕන නම් පස්ස වෙලාක එකතු කරගන්න පුළ දැන් මෙටස් පලොයිට් එක තේම තමයි ඒකෙත් වලට මොඩියල්ස් තියනවා ඒකට වලට ඔන්නම් කස්ටම් මොඩියල්ස් වෙනම එකතු කරගන්න පුළුවන් ඒගන්නේ මෙතනත් ඒ විදිහම තමයි. දන ප්ලෑන් එක තමයි මේක ජෙනරලයිස් කරන්න ඒගන්න ඕන කෙනෙක්ට කැමති කස්ටම් මොඩියුල් එක ඇඩ් කරගන්න පුළුවන් එකතු කරගන්න විදිහටයි මේක අපි හදන්න කල්පනා කර I am Iron Man. ඊළඟට ඒක යටතේ අපි මොනවගේ දේවද දන්න තාමෝකස්තට මුලිම පෝත් කෑනයක් ගමනේ පෝත් කෑන එක ඔව්, බේසික් පෝත් පෝත් කෑන එක පොඩි එකක් හද මුලි පෝත් කෑන වෙබ් ලෝල එක පීව දාමු රෝල එකක් රවල.පවයි ඊට පීවයි කියල කියන්නේ අර කැත කතාවනේ පයිතන් ෆයිල් එකට අපි කියන එක්ස්ටෙන්ස් එක්ස්ටේෂන් එක තමයි පීවයි කියලා කියන්න එමනැත්තුව මේ මේකට ඩබල් වයි ඒ දැම්මට පස්සේ නක නෙවේ ඕක අපි කියන වෙලාටන කියනවා මේ වෙබ් කලොඩත් පයි කියලා එකට ඒදාගන්න එපා ඊළමොකත් ඊට පස්සේ
බැන ග්‍රැබ් එකක් හදමුණේ පැන ග්‍රැබ් අන්තිමටම අපි හදමු හොඳ ජීවයි නෙමේ ප්ලොට් කරන්න මැට් මොනාද මැට් ප්ලොට් ලිබ් යස් කරලා අපි දාමු ඇටක් එක බේසිකයක් කදම දෙන්න නෝඩ් එකක් ඒව කරන්න වෙලාව නෑ මොකද දැම් මේ රෙකෝඩ් කරන්නෙත් එකයි 51 පාන්දර ඇටක් සර්ෆේස් හරි ඊට පස්සේ ඒක යටතිවාට මේක අනිවාර්ය නෑ එකයි මේක පෙයි නැති වෙන්න ලියන්නේ යුටිලිටීස් අපට දාගන්න පුළුවන්න යුටිස් කිය දාලා ඒක යටතේ ඔන්නන් ඔයාලට පුළුවන් ලොග එකක් හදාගන්න ඔයාලගේ ලොග්වල් ඉතුරුවෙනවා ඒ දේවල් දාගන එක අනිවාර්ය නෑ ඔන්නන් දාගන්න එක සාමානය අපි දාන එකක් එක කමන්නේ දැම්ම නැතිවනත් කමක් නෑ ඕක තමයි එතකොට දැනට අපි හිතන් ඉන්න අපේ ස්ට්‍රක්්චයක එක වෙනස්සෙන්න්න පුළුවන්නේ Yes, definitely. වන් හිතන මේක වෙනස්සේ කියලත් දන්න ඇගෝම ඉදන්න වෙන්න වෙන දීතාගන්න අපි මුලින් කෝඩ් කරන්න මොකක්ද කියලා අපි දැන් මගේ ඔලුවේ තියෙන්නේ මුලින් බේස් මොඩියුල් එක කෝඩ් කරලා ඊට 3 days later. පස්සේ මොඩියුල් ලෝඩ එකක් කෝඩ් කරලා අන්තිමට එන්ජින් කෝඩ් කරන්න අපි බලමු එක නැත්ත ඕක මොඩියුල් ලෝඩ එක එන්ජින් එක මාරුවේ සමහරක්ට එක බල එන පිතින් පටන්ගම් ද මගේ ස්පීන දිිය බලගට ඇති ද මාරුවෙන්න අප නිතිනගේ ස්පීන් මෙතන වෝෆ්‍රේම් කියලා මේ පෝල්ඩ එකක් ක්‍රියට් කරගෙන ම ඔල්ඩ විස් කෝඩ් ඕපන් කරන්න හිටිය මගේ අසේ බක පන්ඩිතන් ෝක කියන පල ඩිරෙක්ටරයක් කියලා ගැනත් පුළුව ඩෙක්ටරයක් කියන්න පුල මන්න පෝල්ඩ එක් ලෙක්තර දනුවන්නේ අයි එනේ එනේ නේද මම මේකස්සේ ෆෝල්ඩ එකක් ක්‍රියට් කරන්නවා කෝ කියලා අපි දැවෙන එක්ස්පලේන් කරන්න ෆෝල්ඩ ස්ට්‍රක්් එක හරද කෝ කියල ෆෝල්ඩ ක්‍රේට් කරන ඊට පස්සමං ඊළඟ ෆෝල්ඩ ක්‍රේට් කරන මේ ඇතුලෙන්නේ කරගෙන මේකින් එලිය ඊළඟ ෆෝල්ඩ එක මොඩියස් ෆෝල්ඩ එක මේක තමයි වාලට දාගන්න පුළන් කස්ටමයි ස්තෝල ලියන ඕන මොඩියුල්ල එකක් දාන්න පුළ මේ කස්සට අපි මේක හදන්නේ ඒ විදිර හරද ඊට පස්සේ අපි දානවා යුටස් කියලා ෆයිල් එක ෆෝල්ඩ එක සොරි ඒගස්සේ තමයි අපි ලොගින් මෙසේජ් ලොග්ස් නම්බන ඒවන ඉති තිබත් දැනට දැනට ඕනන් එකන අපි මේ ප්‍රෙක්ට කම්පලෙක් නට පසට ෝක වැදගත් වෙන එක වෙනම කතාවක් අපි මෙතන එච්චර දෙයක් කරන්න යන්න නෑ වෙලාවන අපි මේකට දැන් මේකට අපිට එක තව රික්වාමන්සේම ඕනන අපි රික්වාමන්ස් පයිල් එකත් මේ ඉන්කලුඩ් කල තියන්න කමෙන්ට් එක දාන්න මේ ඉන්කලුඩ් කල තියන්න මේකෙත් මම රික්වාමන්ස් පයිල් එක පස්සේ හදන්න ඊළඟට අපි මේක අපිට මේක ඇතුළේ තව එලියෙන් ෆෝල්ඩස් ඔක්කොට මෙලියෙන් එන්ජින් එක රන් කරගන්න ඕන වෙනවා ෆයිල් එකක් ඒකට අපි දාන එන්ජින් නේම් එක බෝෆ්‍රේම් .py කියලා අපි දැන් කෝඩ් කරන්න පටන් ගන්නේ මගේ කල්පනාව තිබ්බ වෙනම් බේස් මොඩියුල් එකම කෝඩ් කරන්න පටන් ගන්න මං එතකොට බේස් මොඩියල්.py කියලා කෝඩ් කරනවා ෆෝල්ඩ එක නෙවෙයි ෆයිල් එක මට වැරදුනම් සම හරි අපි දැන් මේක ඇයි මේ කෝඩ් ජෙනරේට් වැරදු හරි දැන් මම මෙතන ක්ලාස් එක ඩිෆයින් කරනවා බේස් මොඩියුල් හරිද ඊට පස්සේ මම මේකට මේ ක්ලාස් එකට නේම් එකකුයි ඩිස්ක්‍රිප්ෂන් එක දෙන්න දැන් මම මෙතන ඔප්ෂන්ස් කියලා වේරියබල් එකක් ඩිෆයින් කරා එතකොට මෙතන අපි දාන්නේ යසට ඕන ඔප්ෂන්ස් ඉස්සරහට ඕන ඔප්ෂන් එකක් සිලෙක් කරන් පස ඔටෝමටිකලි සිලෙක් කරන් පස ඒ ඔප්ෂන් එකට යන්න හරිද ඔප්ෂන්ස් සෙට් කරන්න යසට හරිද තරම මෙතන ෆංක්ෂන්යක් දානවා සෙට් ඔප්ෂන් එකට අපි වැලියස් තුනක් පාස් කරනවා දෙකයි මේ එන රතු පාට බ්ලොග් ගැන හිතන්න පාවැටියයි සාමාන්‍යයි හරිම නෝමල් එදින්දා ජීවිතය
ඔයා ඔයාක කරගෙන යන්නක මගේ මංහිතන ඔඩියෝක අවුලත් තින වැඩි තන්නක ඔයා කරගෙන පස්වන් ඔප්ෂන්ස් ෂෝ කරන්න වෙනම ෆංක්ෂන් ඇඩි මේක දාමු ලයින් එක්කනේ ඒම කරත් හොඳයිනේ වෙන අවුලක් නෑ මට මුකුත් පේන්නේ ප්‍රශ්නයක් නෑ මම මේ වෙනම තැනකින්න වෙනම ලෝකක වෙනම ලෝකික හිර වෙලා ෝට් කරන්න මට ආතල් ෝට් නොයිස් ගේට් එකත් දාන්න ඕන මොකද මේ මට දැනුන නිකං ඔයා කියර එක රෙකෝඩින්න එකෙත් ආය පාරක් ඇහෙනවාගේ කේස්නේ ඇද්දම ඒක මටත් ඇහුණා බට මංහිතුවෙන මගේ රෙකෝඩිං එකට ඇහෙන් නැතුව ඔයා හෙන්න මැක් බොක්නේ Power nap. ඉතින් තියන්නේ මෙව්වටම තමයි හොඳයි හොඳයි හොඳ මැක් මට කේකයි වීග පින්තන්න ඕනේ ආවම් මෙතන ෆෝමට දැකන හරි ඔප්ෂන් එකයි අරි දැම් මේ මොකක්ද කරන්න කියන එක දැනගන්නම ඕන නංගිතින් අපි කියන්නන් තව ටිකක මොකද මේ මොකක්ද වෙන්න කෙනෙ අපි කියන්න නැත්ද ඇති වැඩක් නෑන එක කියන්නම් හැබැයි මෙත අපට වචනය වචන දැම් පැදිලි කරල දෙන්න විදික් නෑ මොකද අපිත් මේක මේ අතල්ලක කෝඩ් කරන එකක් ඒක නිසාපට වචනය වචන දැම් පැදිලි කරන්න බෑ ඔයාලට ඕන නං Look at me, sure. I'm the captain now. ඕන නන්නේ ඔයාට මේ දේවල් හරියට ඉගෙන ගන්න ඔන්න එකෙන වචනය වචනේ මොකක්ද මේ කොටසෙන් වෙන්නේ කොහොමද මේ ඩෙවලප් කරන්නේ ඊට පස්සේ ඔයාලට ඔයාලගේම ප්‍රජෙක්ට ඔන්න ඩිවලප් කරන්න කොහොමද සම්පූර්ණ ස්ක්‍රච්ච කේන්ද්‍ර වාට ඉගෙන ගන්න ඕන නම් අපේ කෝසස් තියනෝ යාට සම්බන්ධ වෙලා ගෙන ගන්න පුළුවන් එතිකල් ගද පයිතන් ෝ එතිකල් හැකින් පස්සේ බේසික් එක ඉන්දල ඔයාට එතිකල් ලකින් ඔෆෙන්සිව සිකරට ඩිෆෙන්සිව සිකරට බේසික් ඉදල ඒට විසට යාට මුල ඉදල හැමදයක් මිගෙන ගන්න පුළුවන් ඉතින් ඒ විදිහට යාට ඒදේවල් ඉගෙන ගන්න පුළුවන් හැබැයි දැම් මේ වෙලාවේ අපි පොට්ටක් වෙනම ලෝකක හිර වෙලා ඉන්න හන්දේ එක මේක නිකන් ස්ත්‍රීමිං වගේ සින්න අරගේමස්ල ස්ත්‍රීම් ඕ මේ වෙලාව අපට ඇත්තරම ලයිව ගත්දාන තිබුණ නම් හොඳයි වෙලාව බෑනල වෙලා හරි නෑ වෙලා වෙලා හරි හරි වේස් මොඩියුල්ල එක ඇත්තටම මෙතන යාට මං හිතන්නෑ මට කෝඩ් ගන්න දෙයක් තියෙනවා කියලා ඕ ඉවරයි ඇතින හරි හරි පස්ස අපි පටන්ගම මොඩියුල් ලෝඩ එක එන්ජින් එකට අපි අන්තිමටය මොකද එන්ජින් එක ඊස් මච් මෝ කම්පලෙක් මට මතකට Complicated, you know, man. It's like a dang old Rubik's Cube, man. You like talking about it, blue, red, man. Then you get to one side, and then you like messed up the other side, man. ලෝඩ මේකට දැම්බං මේ පොඩකින් අපි බේස් මොඩියුල්ලක වෙන්න මොකක්ති කියලා කිවෙන න මොඩියල්සොලට ස්ටන්ඩඩ් ස්ට්‍රක්ෂ එකක් දෙන එකද අපි මෙතරින් කරන්න ඒගැන්නේ හැම මොඩියුල් එකකටම එයාලා එතොට දැන් ඉගන්නේ අපි එන්ජින් එකෙන් පස්සේ කෝල් කරනවා හරිද හැම මොඩියුල් එකකටම අපි රන් කියන කීවඩ් එක දුන්නම තම එයා රන් කර අන්න ඒ වගේ බේසික් ස්ට්‍රක්ෂ එකක් දීපු එක තමයි අපි ඒගෙන එක්සිකියුට් කරන්න බේසලම කිවොත්තම හැම ටූල් එකට හැම ටූල් එකටම මේ ක්ලාස්සකෙන් අපට ප්‍රේම්වර්ක ඉන්හෙරිට් කරන වගේ කතාවක් නෙද වෙන්නේ ඒක තමයි වෙන්නේ එච්චර කතාව මහලක දෙයක් නෙවේ ඒ කියන්නේ දැන් ඕක තේරෙන දයිතින් කරන්න දෙයක් නෑ මොකද මෙතන වෙන්නේ මොකතික තේරුම් ගන්න බෑන ඒවනට ඒක තමයි මෙතරින් වෙන්න සරලම ගත්තොත්තේම අපේ අර ඔයාල හදාගන්න මොඩියල් සලීමද අපි හදන මොඩියල්සල්ට අපි අදන අර ටූල්සලට ඔයාලක වචෙන් ටූල්සලට අපි පොඩි කමාන්ඩ එකක් දෙන වගේ දැත්තමයි මෙතරින් කරන්න හරි සරලයි අපි යන් දැම් මොඩියල් ලෝඩ එකට හරිද දැම් මම මේකේ පැකේජස් දෙයක් ඉම්පෝට් කරගන්න ඕස් පැකේ මේක සාමාන්‍යෙන් ගොඩත් තැන්වල යුසන පැකේ් එක මොඩියල් ලෝඩද කරන්න අපි අර මේ අපි අදාගත්ත ස්ට්‍රක්්ි කරම යනවා වගේ
ඕනේ ඒකම තමයි මට මතක හැටි අන එන්ජින් එක මැද්දෙද කොහෙ මුලින්ම තිබ්බේ නෑ නෑ ඒකම තමයි දන්න වෙන්න අනේ මගේ ගාව තියෙනවා මම ලියාගෙන තියෙන මම දැන් ලෝඩ් මොඩියුල්ස් කියලා කෝඩ් එකයි ෆන්ක්ෂන් එක ඩිෆයින් කරගන්න ඕල්ඩමයි කියන්නේ අද කවුරු හරි මොකක් හරි කරාද ෆෝල්ඩර් එකක් එක්ක මන්නම් මුකුත් කරේ නෑ තාම පුළුඳුල් දරුවා කියන්න බෑ කියන්න බෑ මොකක්ද කියන්න බෑ තුංකුළු දුල්ද මොකක්ද බලාගෙන බහිරව පූජාව කරයි අනෑ මන් තුංකුළු දුල් නෑ මම මෙතන මොඩියල්සලට MT ලිස්ට ඇත්දීලා ඉට පස්සේ මොඩ MT ඩිරෙක්ටර ඇතිලා මොඩියල් ඩිරෙක්ටර එක නම දැම්ම ඩිරෙක්ටරයන්නේ වැරදුන මොඩියල් ඩිරෙක්ටරිය එක මන් ඩිෆයින් කරම මෙතන මොඩියල්ස් කියලා ඉගන දැමතර අපි මොඩියල්ස් කියලා පෝල්ඩරයක් ඩිරෙක්ටරයක් ක්‍රේට් කල දීනට මං කරම මෙම දැ එක ඩිෆයින් කරන්න ඔතනින් කියන්නේ මොකද හරි සරලයි ඔතනින් කියන්නේ කොහෙද මේ ටූල්ස් තියෙන්නේ You guys ready to find a female? මොඩියල්ස් කොහෙද තියෙන අපි අදාගත්ත අර ඩිරෙක්ට්‍ර එක අර අදාගත ඩිරෙක්ට්‍රිය එක අපි ඔතිනින් කිව මෙන්න මෙතන තමයි උඹ බලන්න ඕන අවුරුවල එකතු කරොත් මොනවාරි මොඩියුල්ල එකක් මොඩියුල්ල එක බල මේ කෑල්ල පොඩ්ඩක් කියල දෙන්න මේ ගෙන ආතල් කෑල්ලක් කරද දැම මේ කරන්නේ ෆයිල් ඉන් os.list ඩිරෙක්ට හරිද ඒගන්නේ මගේ OS එක තියෙනවානේ හරිද OS එකේ ඩිරෙක්ටරි ලිස්ට එකෙන් ඩිරෙක්ට ලිස්ට එක ෆයිල්ස් තරූමන් නැවිගේට් කරලා මම මේ මොඩියෝස් කියන ඩිරෙක්ටරිය එක ඇතුළට යනවා හරි ඕක ඇතුළ තමයි මං අයිටරේට් කරන්න දැන් ඉස්සරහට එතකොට මට මගේ ප්‍රෝග්‍රෑම් එක දන්න මොන ෆෝල්ඩ එකද යස් කරන්න ඕනේ කියන හරද එකන මොඩියස් ලෝඩ් කරගන්න මොන ෆෝල්ඩ එකද යස් කරන්න ඕන්නේ කියන එක තකොට දැන් ඊට පස්සේ මං කරන්නේ දැන් මේ හැපි හැම මොඩියුල් එකක්ම කරදදි දැන් අපි කිව්වා පෝට්ස් කෑන වෙබ් කරෝල බැන ග්‍රැබ එක ඊට පස අනිත්ක මොකදමස ඇටක් සර්ෆස් මැප් එකන ඒවට දැන් ඩොට් පීවයිකක් මර දැම්ම ස්ට්‍රක්්චකේද අයිතන් ෆයිල් ඔක්කොම ඔය .py කියන කෑල්ල අපිට රීඩ් කරන්න ඕනේ නැහැ ෆ්‍රේම්වර්ක් එක ඇතුළේ එතකොට ඉගෙන ඒගැන මම දෙම මේ ටර්මිනල් එක ඕපන් කල ලෝක රන් කරද්දී මට ඕක ඔන්න හැ .py කියෙන මට නිකං මොඩියුල්ල එක නම යහුවම් පස්සේ මොඩියුල්ල එක ලෝඩ් එනවා එතකොට මං කරන්නේ ෆයිල් එක නේම් එක ගන්නවා ස්ප්‍රිං එක ස්ලයිස් කරලා හරිද I'm sexy and I know it. එතකොට මේක කපනවා කියන කෑලි කරනවා කියෙනෙක එතකොට මෙතන දැන් අපි පරෙක්සාම්පල් මේ හැම ෆයිල් එක්කම .py තියෙන මේ .py ගත්තම කැරක්ටර්ස් තින එකයි දෙකයි තින් තුනයිනේ ඩොට් එක එක තුන ම නිකං ඇවේ මන්දන්නවා කොට ස්ට්‍රිං එක ස්ලයිස්නවා පිටි පස්සේ ඉඳලා තුනක් මේ හරි පස්සිතින් ඉතුරටි මං කෝල් කරන්න ගන්න මොන වුල මොඩිල්ලකින් පෝට් කරලා ඊට පස්සේ ඔතනට අපි ඉෆ් එකක් දැම්මොත් මොකද ඉෆ් එකක් දාලා .py වලින් ඉවරුනොත් කියලා කිව්වොත් මොකද One eternity later. ඒකට ඕනම එකකට ඕනම මොකක්ද දාන්න පුළුවන් ඌ චෙක් කරන්නේ නැහැ Python ෆයිල් එක මෙතනනේ if ෆයිල් උඹ දැක්කේ නැද්ද ඒක හරි ඒක ඇල්ල දැන් එකතු කරමු හරි අර අතරින් හරි දැන් මෙතන එකතු කරමු අපි කියලා මට අමතකුණායකෝ මට ඒක රෝලි ඒක තමයි මෙච්චර ලවන් කිව්වේ Ladies and gentlemen, I hate to say I told you so. අපි මේක යස්කරම ෆයිල්.එන්සිට් එකක් තියෙනනේ දා තියනකොට ඕක පළවෙනි පාර රන්නුනොත් එහෙම මම ඔලුවෙන් හිට ඒ හැබැ උඹ ඔලුවෙන් හිටගෙන උඹ ඔලුවෙන් හිටගෙන වීඩියෝ එකක් දාන්න ටික්ටොක් I triple dog dare ya! මේක රන්නවා කිය කොට්ටුද වගෙත කොට්ටු තියන්න ඊනෝ සව් ගුඩ්ඩය
සල්ලිනය මහත්තයෝ සල්ලි නැතිනි සනවේ උඹ දන්න මං ගැන ආන්ඩස්කෝ දෙක්කොත්තියෝ හරි හරි පොඩක් ඉන්නකො දැන් ඔය අපි දැන් පොඩ පෙන්න්නම මෙයාට අපි මොනවගේ දිය දන්න කියලා ඉතින් ඔයාලා දන්න ඇති මේ වෙද්දිත් ඔයාලා තමන ස්ක්‍රප් කිරීස් ලවුනත් ස්කිරීස් ලවුනත් මේක පාවිච්චි කරලා තියෙනවා MSF කන්සෝල් එක පාවිච්චික තින MSF ප්‍රේම්වර්ක් එක පාවිච්චි තින මෙටස් ලයිට් ප්‍රේම්වර්ක් එක පාවිච්චි කරලා ඇති හරිද ඒ වගේම ෆ්‍රේම්වර්ක්යක් තමයි ඔය අපි දාගෙන හදන්න දැම් මේ වෙලා හරිද Same, but different. එතකොට මේකත් ඔය වගේ තමයි දැ මේක ස්ටාටුනාට පස්ස අපි බලමු කොයි විදිර තියෙන්නේ කියලා දැන් මේ ආතල් ගන්න නම් වෙලාවක් නෑ මෙතන එච්ච වෙලාවත් තිනද එතකොට අපත් ලෝඩ් වෙන්න මේ විදියට අපටත් පුළුවන් අපි හෙල්ප ඇත්දමකු ඊට පස්ස අපටත් මෙතන බලාගන්න පුළුවන් මේ විදියට ඔය තියන දේවල් ටික හරිද අපේ කෙත් ඔය විදිරම අපි හදනවා අරන මේ වගේ එකත්තම හදන්න මේ මෙතන මේ කෝඩ්ඩගේ ඇතරම මට අමතකුණා මේක ඇඩ් කරන්න මේ වෙන මට මතක් කරපු වෙලාවේ මම ඉක්නෝ කරෙත් මට මේ ඕන ෆයිල් ඇත්දාන්න පුලන්න නෑ ෆයිල් එක අපි දන්න ඕනේ if the file ends with .py විතරක් නම් මේක ගන්න කියලා and also it does not start with මේ වගේ characters එක start කරන්න නැතුව මේ මම මේ දැනට මේ කැරක්ට එක තිබ්බේ සාමාන්‍යයෙන් දැන් මේ ෆයිල්ස් වල මේ අන්ඩස්කෝ කැරක්ට එකක් තියෙනනේ මේ Python ෆයිල් වල සමහරක් කට්ටිය ඕක අන්ඩස්කෝ දාලා යූස් කරන්න පුළුවන් Did you see my underwear? ඒක නිසා මම ඒක දැම්මේ ස්ටාර්ට් කරන්නේ නැති වෙන්න එක. ඒ කියන්නේ එහෙම ෆයිල්ස් සිලෙක්ට් කරගන්න නැති වෙන්න. හරි අපි ඊට පස්සේ හදමු නේද මාස එන්ජින් එක. එන්ජින් ඕ එන්ජින් කියලා දාමුනේ. එන්ජින් හරි ඕනෙත් නෑ අපි එන්ජින් කියලා දාමු එන්ජින් ඩොට් අපි මේ මොඩියල් ලෝඩ.py එකෙන් වෙනම් වෙන්න මොකක්ති කියලා කිව්වත් ඔව් කිව්වනේ මොට මතකන කිව්වේ නෑනේ I suffer from short-term memory loss. මොකක්ද වෙන්නේ කියලා කිව්වේ කිවෙන ඒකෙන් වෙන්න හරි සරල දෙයක් වෙන්නේනේ අපේ මොඩියල්ස් ටික ලෝඩ් කරන එක තමයි ඔය මොඩියස් ලෝඩ.py එකෙන් වෙන්නේ කියන්නේ ඔයාලා ඇඩ් කරන මොඩියල්ස් ලෝඩ් කරගන්න එක තමයි ඒකින් කරන්න පන්න එකක් ලෝඩ් කරනවා වගේ ඔයාල දාන බුලට් එක ලෝඩ් කරගන්න එච්චර